ආයුබෝවන් ඔබ සැමට සුබ උදෑසනක්. අද 2015 සැප්තැම්බර් 2 වෙනි බදාදා දිනයි. රාහු කාලය දහවල් රාත්‍රී 12:03යි 1:33 අතරයි. බලන්න අප තුල ඇතිවන මෝහය මුල් කොටගෙන එතන සටනක් ඇති වෙන්න පුළුවන්. මොකද මෝහය අපව මුලා කරනවා. අපි අද අදිස්ථානය කරගමු මුලා නොවී සිටින්න. විශ්ව ශක්තියේ පවතින අනන්ත බුදුගුණ බලයේ සත්‍ය අනුභවයෙන් අපට මුලා නොවූ තැනැත්තන්සේ ඉදිරියට යෑමට හැකියාව වාසනාව ලබා දෙත්වා. මේෂ ලග්නෙහි ඔබ නායකත්ව පරිසරයක් තුල අද දින එඩිතර ගතගිනු ඇතිව සුබ උත්සාහයෙන් වැඩ කටයුතු කරමින් නුවණින් යුතුව තමාගේ ඉලක්කයන් කරා යමින් ජයග්‍රහණ ලබන්න තියෙන දිනයක්. කෙටි ගමන් බිමන් වලින් තම කාර්මික දැනුම මුල් කරගෙන සහෝදර ආශ්‍රය මුල් කරගෙන යම් සහනදායී ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ වගේම ඔබට වෘත්තිමය වශයෙන් ජයග්‍රහණ අත්පත් කරගන්න තියෙන දිනයක්. මොකද වෘත්තීය මට්ටම තුල ඇතිවන සත්‍යවාදී බව ප්‍රිය වචනය මුල් කරගෙන වෙනදට වැඩිය සතුටක් ඔබට ඇති වෙන්න තියෙනවා. ඒ වගේම gedara dora වැඩ කටයුතු වලත් දිනුවක් ඇති කරන්න තියෙනවා. ඒ නිසා අද දිනේ පුරාවටම ආදරවන්තයන්ට අවශ්‍ය කරන ලෙන්ගතුකම සෙනෙහවන්තකම ලැබෙන්න තියෙන දිනයක්. වෘෂභ ලග්නෙහි ඔබ වාසනාවන්ත කාල සීමාවක් තුළ හැබැයි අද දිනය ඔබ ගැන පමණක් හිතන දිනයක්. මට පමණයි හරියන්න ඕනේ කියලා සිතන්න තියෙන දිනයක්. ඔබගේ සැප පහසුව ගැනම ඔබ සලකන්න තියෙන දිනයක්. ඒ නිසා සහෝදරයන්ගෙන් යම්කිසි අප්‍රසාදයක් ඔබට ඇති වෙන්න පුළුවන්. ඔබ තිල පවතින සහෝදර ප්‍රේමය අද දිනේට පමණක් ඔබෙන් තුරන් වෙන්න පුළුවන්. කෙසේ නමුත් ප්‍රිය වචනෙන් ඕන කෙනෙක් සමග කටයුතු කිරීමට තියෙන හැකියාව මුල් කරගෙන ඔබට ඉන්න ගෙදර යම් ප්‍රසාදයකුත් ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන්ම වෘත්තීය මට්ටම් වල යම් සාර්ථකත්වයක් අත්විඳින්න තියෙන දිනයක්. නමුත් ප්‍රේමවන්තයන් තුල හරි ඉක්මනින් දුක මෝදු වෙන්න තියෙන දිනයක්. පරිස්සමින්. මිථුන ලග්නෙහි ඔබ ප්‍රසිද්ධ කාල සීමාවක් තුළ අද දිනය වෘත්තීය මට්ටම් තුළ ප්‍රධානියෙක් වෙන්න තියෙන දිනයක්. නව තනතුරක් ලැබෙන්න හෝ ඒ පිළිබඳ සුබ ආරංචියක් ලැබෙන්න තියෙන දිනයක්. කා අටත් උපදෙස් දෙමින් තමාගේ නායකත්වයේ ගුණය ප්‍රගුණ කරමින් වෘත්තීය මට්ටම් තුළ යම් ප්‍රසාදයක් ඔබට ලබන්න තියෙනවා. ඒ නිසාම සමාජ ප්‍රසිද්ධියක් නව ආදායම් මාර්ග ඔබ තුළට ගොනු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උසස් අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයක් ඇති වෙන්න තියෙනවා. නමුත් ආදරය තුල ඔබ බලාපොරොත්තු වෙන අවධානය අනකාගෙන් නොලැබීම හේතු කොටගෙන යම් කිසි විටක දුක කනසල්ල මෝදු වෙන්න පුළුවන්. ආදරය කරන අය එකිනෙකාට හොඳින් අවධානය දෙන්න. කටක ලග්නෙහි ඔබ වාසනාවන්ත කාල පරිච්ඡේදයක් තුළ අද දිනය සියල්ලන් අතරේ කැපී පෙනෙන්න තියෙන දිනයක්. විශේෂයෙන්ම පූජ්‍ය පක්ෂයේ උගත් අයගේ ප්‍රශංසාවක් හිමි වෙන්න තියෙන දිනයක්. දීර්ඝ විදේශ ගමන් සාර්ථක කරන තියෙන දිනයක්. උසස් අධ්‍යාපන කටයුතු වලදී ප්‍රගතිය බොහෝ
ඉහළ යමින් ඔබට ප්‍රශංසාවක් ලබන්න තියෙන දිනයක්. ඒ නිසාම සමාජ ප්‍රසිද්ධියක් මෙන්ම නව ආදායම් මාර්ග ඇති කරගන්මින් විශේෂයෙන්ම උත්සාහය තරමටම ප්‍රතිඵල ලැබමින් සහෝදරයන්ගේ උදව් උපකාර ලැබමින් යම් කිසි හොඳ දවසක් විදියට ගත කරන්න තියෙන දිනයක්. ඒ නිසාම ආදරය තුළ එකිනෙකාට අවශ්‍ය කරන සහයෝගය ඒ වෙලාවෙම දෙන්න පුළුවන් වුණොත් හොඳ අන්තර් සම්බන්ධතාවයක් තුළ ආදරය තුළ චමත්කාරය අත්විඳින්න පුළුවන් වේවි. සිංහල ලග්නෙමි ඔබ ප්‍රමුඛයෙක් ලෙස ජීවත් වීමට සිහින දකින කාල සීමාවක අද වෙනදට වැඩිය අන් අය අතරින් කැපී පෙනෙන තියෙන දිනයක්. නිතරම ප්‍රධානත්වයක් බලාපොරොත්තුවෙන් වැඩ කටයුතු කරන තියෙන දිනයක්. ඒ නිසාම වෘත්තීය මට්ටම් තුල ඔබට ඇති කරන නායකත්වය මුල් කරගෙන යම් කිසි ප්‍රගතියක් අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම ඥාති වර්ගයාට ඔබ සපයන නායකත්වය මුල් කරගෙන ඥාතින් අතර යම් ප්‍රසාදයක් ලබන්න තියෙන දිනයක්. එහෙමනම් වෘත්තීය මට්ටම් තුලත් උසස් අධ්‍යාපනය තුලත් යහපත් ප්‍රතිඵල ඇති කරන්න තියෙනවා. විශේෂයෙන් වෙනදට වැඩිය අතට මිල මුදල් ලැබෙන්න තියෙන දිනයක්. ඒ නිසා වෙනදට වැඩිය සාර්ථක දිනයක්. නමුත් ආදරය තුල අද ඔබ අන් අයගේ දුක කනස්සල්ලට හොඳින් ඇහුම්කන් දෙන්න ඕනේ. එසේ නොමැති වුණොත් දුක ආදරය තුල මෝදු වෙන්න පුළුවන්. කන්‍යා ලග්නෙහි ඔබ කාලයක් තිස්සේ බලාපොරොත්තු වුණු ඔබගේ සිහින යටපත් වී ගිය කාල වකවානුවක අද දිනේ පුරාවටම ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඔබට සිතන ආකාරයෙන් නොලබී යන්න තියෙන දිනයක්. ඒ නිසා කරුණු කාරණා හොඳින් වටහාගෙන අන් අයගේ ධනාත්මක ප්‍රතිචාර ලබන්න පුළුවන් විදියට සහයෝගය ලබන්න පුළුවන් විදියට වැඩ කටයුතු කළොත් පමණයි සාර්ථකත්වයක් ඇති වෙන්න තියෙන්නේ. විශේෂයෙන්ම පොළවේ වැඩ කටයුතු කරන අය තමාගේ වැඩ කටයුතු වලදී පරිස්සම් විය යුතුයි. විවාහ ජීවිතය තුළ එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධය තහවුරු කරගන්න උත්සාහවන්ත විය යුතුයි. මොකද ඔබ ආදරය තුළ දුකටපත් වෙන තින දිනයක්. ආදරවන්තියා ආදරවන්තිය මෙනෙහි කරමින් මඟ හරින්න තින දිනයක්. ඒ නිසා හමු නොවී ඉන්න තරමට සුබයි.